එක අවස්ථාවකදී රූසා දරුවව අතාරිනවා. ඇයි ඔබ අතෑරියේ කියලා ඇහුවට පස්සේ රූසා කියනවා මට මේ අවස්ථාවේ මග ඇරුණා කියලා කියනවා. හැබැයි ඊළඟ අවස්ථාවෙත් මොකද කරන්නේ මේ දරුවව දෙපැත්තට අදිනකොට නාටෙල්ල අනිත් පැත්තේ දාන හරිම වැරෙන් අදින්න පටන් ගන්නවා. හැබැයි රූසා චුට්ටක් ඇදලා අතාරිනවා. ඒ ඇයි කියලා ඇහුවට පස්සේ කියනවා මේ දරුවා මරා ගන්නද උඹලා හදන්නේ මේ දරුවව දෙකට ඉරන්නද උඹලට ඕනි කියලා අහනවා. එතනදිම ඒ නඩු තීන්දුව අහවරයි. සැබෑම ආදරවන්ත අම්මා කවුද කියන එක ඒ නඩුකාරතුමාට තේරෙනවා. ඊට පස්සේ මේ නාටෙල්ලට නෙවෙයි වැදූමවට නෙවෙයි හැදූමවට ඒ දරුවව හිමි වෙනවා. ඔන්න ඔය කතාව ඔය විදිහට ජෝර්ජියාවේ සිද්ධ වෙනකොට ප්‍රිය හිතවතුනි තවත් අපූර්ව වනාන්තරයක තවත් හරිම ලස්සන කතාවක් මේ විදිහට වෙනවා. මේ කැලෑව හරිම ලස්සනයි. ඒ වගේම මේ කැලෑව අයිනේ ලස්සන ගම්මානකුත් තිබුණා. මේ කැලෑවේ හැම තැනම හරිම ලස්සන පළතුරු මල් මේ දේවල් එමටයි.